උදේ ඉතින් අද කතා කරන්න යන්නේ හුදිය සංසහන පද්ධතිය. ඒ කියන්නේ උඹලගේ O level වල අනිවාර්යයෙන්ම එන ප්‍රශ්නයක් එන තැන. හරිද? A level විෂය 10 ගත්තොත් එහෙම බයොලොජි ගත්තොත් එහෙම බයොලොජි කියලා කිව්වේ සිංහලෙන්නේ. ඉංග්‍රීසියෙන් කිව්වොත් එහෙම ජීව විද්‍යාව. ජීව විද්‍යාව ගත්තොත් පුතේ අනිවාර්යෙන් ජීව විද්‍යාව විෂය නිර්දේශයේ තියෙන පාඩමක්. අපේ කාලේ අපි A level කරන කාලේ තිබ්බ කොටසුත් උඹලට දාලා මේක. අපි A level කරද්දී දැන් ඉතින් අර උඹලගේ අර මොලේ ලොකු හින්ද වෙන්නේ ඉතින් එච්චර දාලා දෙන්නේ. ඉතින් කොහොම හරි කමක් නැහැ. දැන් මේක උඹට කියලා දෙන්නේ නේ. ඒකින්ද මේ අද බං මේ වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම නොමිලේ අයි සම්පූර්ණ නොමිලේ සම්මන්ත්‍රණයක් විදිහට තමයි මේ වීඩියෝ එක මානව හෘදය සංසහන පද්ධතිය. එහෙම නැත්නම් මිනිසාගේ හෘදය සංසහන පද්ධතිය පුතේ A to Z සම්පූර්ණයෙන්ම කරලා ඉවර කරනවා. ඉතින් ලියාගන්න මාතෘකාව මානව හෘදය සංසහන පද්ධතිය. මානව හෘදය සංසහන පද්ධතිය. එතකොට උඹලා පොත ගත්තොත් එහෙම 161 වෙනි පිටුව part 1. එහෙම නැත්නම් පළවෙනි කොටස 11 ශ්‍රේණිය 161 වෙනි පිටුව පෙළ ගත්තොත් උඹලට මේ කොටස අහු වෙන්න පුළුවන්. අහු වෙනවා. පුළුවන් නෙමෙයිද බං? අහු වෙනවා. හරි. පුතේ මොකද්ද මේ මිනිසාගේ හෘදය සංසහන ක්‍රියාවලිය කියලා කියන්නේ? මොකද්ද මේ සංසහනය කියලා? එනේ හිතන්න එපා. සංසහනය. හරිද? සංසහනය. මොකද්ද මානවයාගේ හෘදය සංසහන පද්ධතිය කියලා කියන්නේ? අර උඹලගේ ඉන්න සුදු හාමිනේල සුදු අප්පොච්චිල තහ වුණාට පස්සේ මේ කපාගන්නේ. කොහෙද කපාගන්නේ? මේ අත මෙතන කපාගන්නේ. තව පුතේ කුඩු වලට හෙරොයින් වලට ඇබ්බැහි වෙච්ච උණු කපාගන්නේ. කපාගත්තට පස්සේ මොනවද යන්නේ? චූද? නෑ යන්නේ පුතේ ලේ. ඔන්න ඕකට පුතේ අපි කියන හෘදය සංසහන පද්ධතිය. හෘදය අපේ ඇඟේ නාල ඇතුලෙන් ගමන් කරනවා. කොහේ ඇතුලෙන්? නාල ඇතුලෙන් ගමන් කරනවා. පුතේ ඕකට අපි කියනවා හෘදය සංසහන පද්ධතියක් කියලා. ඇයි පුතේ මේ වෙන වැඩක් නැතුවද මේ නාලාස්සේ මේවා යන්නේ? වෙන වැඩක් නැති හින්දාද? නෑ. පුතේ මේ හෘදය හරහා එහෙම නැත්නම් පුතේ මේ ලේ හරහා යම් කිසි දෙයක් ගමන් කරනවා. එක තැනක ඉඳන් තවත් තැනකට ගමන් කරනවා. හරියට නිකන් කන්දක් උඩ තියෙනවා ගෙයක් නෑ. පුතේ කන්දක් උඩ තියෙනවා ගඟක්. පුතේ ගඟ මේ ගඟ ළඟ ලොකු වනාන්තරයක් තියෙනවා. ඉතහා කොහෙන්ද? පුතේ වනාන්තරේ කපද්දි ඒ වනාන්තරයේ තියෙන කොට එහෙම නැත්නම් කඳවල් ටික එහෙම නැත්නම් අපි ඔකට කියනවා දැව පහළට එවන්න මේ තියෙන දැව ඔක්කොම මේ ගඟට දානවා. ඒතකොට මොකද වෙන්නේ? මේ ගඟත් එක්ක පල්ලෙහාට මේව ගසාගෙන එනවා. ඒතර පුතේ ගඟේ තියෙන ජලය නමුත් මේකේ තියෙන මේ කොට එහෙම නැත්නම් දැව ටික කන්දේ උඩ ඉඳන් කන්දේ පල්ලෙහාට අරගෙන ආවා. ඒ කියන්නේ මේ ගඟ මොනවා හරි දෙයක් අරගෙන ඇවිල්ලා. පුතේ අපි ගත්තොත් එහෙම අපේ ඇඟේ මේ දුවන හෘදය එහෙම නැත්නම් ලේවල ඇතුලේ හරිද යම් කිසි දේවල් එක තැනක ඉඳන් තවත් තැනකට ගමන් කරනවා. මොනවද ඒ දේවල්? දන්නවා. පළවෙනි එක ග්ලූකෝස් දෙවෙනි එක ඔක්සිජන් හරිද? තුන්වෙනි එක හෝමෝන khනිජ ලවණ පෝෂක විටමින තවනද එක දේවල් අපේ මේ ශරීරයට අවශ්‍ය කරන පුතේ විවිධාකාරයේ වූ දේවල් එක් තැනක සිට තවත් තැනකට ගමන් කරන එක තමයි පුතේ මේ හෘදය සංසහන පද්ධතිය. එහෙම නැත්නම් හෘදයේ කාර්යභාරය. එතන පුතේ හෘදය යන්නේ කොහේ හරහාද? නිකන් අපේ හැම ඇතුලින්ද යන්නේ නෑ පුතේ. අපේ හැම ඇතුලේ තියෙනවා මෙන්න මේ විදිහට විශාල අපි ඔකට කියනවා ධමනි සහ ශිරා. ශිරා නෙමෙයි පුතේ ශිරා. මොනවාද? ධමනි සහ ශිරා. ඕව පුතේ නිකන් අර PVC බට වගේ. එක කොටසක් තියෙනවා ඒව පුතේ පේන නිල් පාටට මග්ගා නිල් පාට මාක පෙන්න ගන්න නැති හින්දාම කොළ පාටින් ඇඳලා. පුතේ මේ නිල් පාටින් තියෙන බට වලට අපි කියනවා ධමනි කියලා. පුතේ ඔය ධමනි වලින් යන බුද්ධිලය අරගෙන යන්නේ හදවතින් එළියට. හදවත දෙසට නෙමේ හදවතින් එළියට. පුතේ එක වැල් වගේක් එහෙම නැත්නම් අපි එකට කියනවා එක හෘදය නාලිකා జాතියක් තියෙනවා. එහෙම නැත්නම් පුතේ අපේ ඇඟේ තියෙන PVC බට වර්ගයක් තියෙනවා. ඒක පුතේ අපිට පේන්නේ රතු පාටට. ඒ රතු පාටින් පේන PVC බට ටිකෙන් එහෙම නැත්නම් අපි කියන හෘදය නාලිකා හෘදයෙන් පුතේ හෘදය දෙසට තමයි හෘදය ගෙනියන්නේ. මෙතන තියෙනවා හදවත දෙසට කොටසක් අරන් යනවා. ලේ හදවතින් එළියට කොටසක් අරන් යනවා. පුතේ අපි ගත්තොත් එහෙම ලිඳක් ඒ ලිඳෙන් අපි කොහොමද ටැංකියට වතුර පුරවන්නේ? ඔන්න පුතේ ටැංකිය තියෙනවා. හරිද? මේක කලින් මම ඇඳ උඩ මතක තියාගනින්න.
ඉතින් ටැංකිය තියෙනවා. මේ විදිහට ලොකු ටැංකියක් තියෙනවා. හරිද? පුතේ මෙතන තියෙනවා ලිඳ. ඔන්න තියෙනවා ලිඳ. පුතේ මේ ලිඳෙන් බඩ ලයින් එකක් ඇවිල්ලා මෝටරයක් වතුර මෝටරේ තියෙනවා. වතුර මෝටරෙන් තමයි ටැංකියට වතුර එන්නේ. ලිඳෙන් වතුර ටික ඇදගෙන ඇවිල්ලා වතුර මෝටරය හරහා පම්ප් කරනවා පුතේ ටැංකියට. හරිද? දැන් ඉතින් බලන්න එතන තියෙනවානේ මේක අය මම උතින් කියන්න ඕනේ නැහැ. පුතේ මේ මෝටරයෙන් සිදුවන කාර්යභාරය තමයි හදවතින් කරන්නේ. මොනකින්? හදවතින් කරන්නේ මේ මෝටරයෙන් සිදුවන කාර්යභාරය. පුතේ එක දිශාවකට නෙමේ දිශාවන් දෙකටම සිද්ධ කරනවා. ඒකයි පුතේ එක කොටසක් හදවත දෙසට ඇදලා ගද්දී හදවත විසින් අනිත් ලේ කොටස හදවතින් එළියට එහෙම නැත්නම් අපේ ඇඟේ තියෙන අනිකුත් අවයව වලට පම්ප් කරන්නේ යවනවා. කොටසක් ඇදලා ගන්නවා කොටසක් යවනවා. කොටසක් ඇදලා ගන්නවා කොටසක් යවනවා. ඔක තමයි පුතේ හදවතේ ක්‍රියාකාරීත්වය. හරිද? එතකොට පුතේ හෘදය දෙසට එහෙම නැත්නම් හදවත දෙසට ගමන් ගන්නා වූ රුධිරය සහිත රුධිර නාලිකා මොකක්ද ඒ කිව්වේ? හෘදය එහෙම නැත්නම් හදවත පැත්තට ගමන් ගන්න රුධිර නාලිකා වලට පුතේ අපි කියනවා ශිරා කියලා. ශිරා නෙමේ ශිරා. පුතේ හදවතින් එළියට එහෙම නැත්නම් හදවතේ ඉඳන් ඉවතට රුධිරය යවනවා. තා පොඩ්ඩක් මම මේක කියලා දෙන්නම් ඔයාලට මේක විස්තරාත්මකව මම මේක හරි සහලව මේ කියලා දෙන්නේ. හදවතින් ඉවතට යවන ඒවට පුතේ අපි කියනවා ධමනි කියලා. මොනනි? ධමනි. හරිද? දැන් උඹලගේ ඔය අත කැපුවොත් එහෙම විදින්නේ මොනවද? ධමනි තමයි. එළියට විදිනවා නම් පුතේ ධමනි අනිවාර්යයෙන්. මොකද? කෙලින් ඉතින් ආයේ කඩාගෙන යනවනේ ඊට ලේ පාර. මේ ටැප් එක ඇදියා වගේ තමයි. කකුලේ පුතේ ලොකු ධමනියක් තියෙනවා. අපේ මෙන්න මේ හරිය ධමනියක් තියෙනවා. අපි ඉස්සර කතා කරමු මොනවද ඒ කියලා. හරිද? ඒවට වෙන වතුරු ආන්දර ගැන කතා කරමු මේ පාඩම අන්තිමට. හරි. හරිද? මම දැන් ශිරා දන්නවා. අනිත් එක ධමනි දන්නවා. ධමනි. ඒක අස්සවල කියු ධමනි කිය. ධමනි. ලස්සනට අර උච්චාරණය කළොත් උඹලට මේව බං හරි ලේසි සබ්ජෙක්ට්. හරිද? ලේසි දේවල් උඹලා පාඩම් කරන්නේ නැහැ. ඉතින් ඔහේ ඉන්නවා නිකන් අර බුඩු සෙට් එකක් වගේ. ඒක පාඩම් කරන්නේ නැත්තම් මුදී මේව ඉතින් කරගන්න බෑ තමයි. තොපි අන්තිමට පාඩම් කරන්නෙත් නැහැ. පාඩම් කරන එකට පාඩම් කරන්න දෙන්නෙත් නැහැ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? කොහෙන් හරි එකක් උපස ගන්නවා විභාගෙට. කාගේ ටියුට් එකක් බලා ගන්නවා. පැය දෙක තුනක් බලා ගන්නවා. ටියුට් එක හරියන්නේ දවසක් විතර බලා ගන්නවා. ඊළ ලියනවා ඊට පස්සේ ඉතින් හරි ඉවරයි. කෙලියා. ඕ ලෙවලුත් නැහැ. අන්තිම කතාව කොහොමද දෙන්නේ? ඕ ලෙවලුත් නැහැ. හරිද? ඒ කියන්නේ හස්සාවකට යන්න බෑ. අඩුම ගානේ රුපියල් 45000 පඩියක්වත් ගන්න බෑ. උදේ 7 ඉඳන් හවස 8 වෙනකන් වැඩ කළත් බෑ. දැන් ඉතින් කියන්නේ සර් කොහොමද එහෙම කියන්නේ බිස්නස් පටන් ගන්න පුළුවන් බිස්නස් පටන් ගන්න. අනේ මම මේ බිස්නස් පටන් ගන්න සල්ලි තියෙන්නේ නේ. ඒක සල්ලි තොපේ තාත්තට සල්ලි දිනවා නම් තොපියට පුළුවන් බිස්නස් පටන් ගන්න. ඉතින් තොට පටන් ගන්න ඉතින් මොකක්යි වෙන බිස්නස් එකක් තමයි. හරිද? බිස්නස් පටන් ගන්න. ඉතින් හම්බ මුලින්ම ඕ ලෙවල් කරගන්න. ඒ ලෙවල් එක නම් මොකක් හරි කරගන්න පුළුවන්. මුලින්ම ඕ ලෙවල් කොට දාගෙන ඉඳන්. ඒකනේ සකල මේක. ශිෂ්‍යත්ව ෆේලිච්ච උඹ ඕ ලෙවල් කොට දා ගන්න ඕනේ. ශිෂ්‍යත්වනේ. උඹලා කලින් තිබේ ඒක ෆේල් දින මේ ගොඩක් ඉන්නේ. හරිද? ඒකත් ෆේල් හරි. එතකොට පුතේ මේ රුධිර නාල ධමනි සහ ශිරාවල ඇතුලෙන් පුතේ ගමන් කරනවා යම් කිසි තරලයක් අපි ඔකට කියනවා රුධිරය කියලා. රුධිරය. එතකොට පුතේ රුධිරයෙන් කරන්නේ මොකද්ද? රුධිරේ තියෙන්නේ මොනවද? හරිද? ඒකේ වැදගත්කම මොකද්ද කියලා උඹලට මේ වීඩියෝ එකෙන් කරන්නේ නැහැ පුතේ. ඊළඟ වීඩියෝ එකට 10 ගියානේ. හරිද? ඊළඟ වීඩියෝ එකේදී මම කියලා දෙනවා. ඒකට රුධිරේ වැදගත්කම මොකක්ද? දැන් රුධිර සංසරණ පද්ධතියේ පළවෙනි කොටස ඉවරයි. දෙවෙනි කොටසෙන් කතා කරමු රුධිරේ වැදගත්කම මොකක්ද කියලා.